ඔය අලිපේර කාලා තියෙනවද? ගොඩක් අය අලිපේර දන්නේ රසවත් ජූස් එකක් හදාගන්න පුළුවන් පළතුරක් විදිහටනේ. හැබැයි මේ පළතුර ඇත්තටම පළතුරක් වගේම පෙනුනට අනෙක් බොහෝ පළතුරු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අලිපේර ඇතුලේ තියෙන සාමාන්‍ය පළතුරු වලට වඩා වැඩි මේදේ ප්‍රමාණයක්. ඒක අහලා ඔබ බය වෙන්න එපා. මොකද මේකේ තියෙන මේදේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අවසාන වෙනකම් බලන්න අලිපේර ගැන ඔබ නොදන්න පුදුම කරුණු කිහිපයක් අද දැනගන්න පුළුවන්. අලිපේර කියන්නේ පළතුරක්. නමුත් අනෙක් බොහෝ පළතුරු වගේ මිහිරි රසයක් නැහැ. ඒ වෙනුවට අලිපේර වල තියෙන්නේ මෘදු ක්‍රීමි ස්වභාවයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි අලිපේර වල මේදේ සාපේක්ෂව වැඩිවීම. එනිසා අලිපේර පළතුරක් වුණත් පෝෂණ පැත්තෙන් බලනකොට අනෙක් පළතුරු වලට වඩා වෙනස්. මම ඔබට කිව්වා අලිපේර වල තියෙනවා මේදේ කියලා. මේදේ තියෙන නිසා අලිපේර කියන්නේ නරක පළතුරක් කියලා ඔබට කියන්න බෑ. ඇත්තටම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක කොටසක් විදිහට අලිපේර ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අලිපේර කොච්චර කෑවොත් ප්‍රශ්නයක් නැහැ කියන එක නෙවෙයි. ප්‍රමාණය ඉතාමත්ම වැදගත්. අපි පොටෑසියම් කියලා ඇහුවම බොහෝ දෙනාට මතක් වෙන්නේ කෙසෙල්. හැබැයි අලිපේරත් පොටෑසියම් ලබා දෙන හොඳ ආහාරයක්. ඒ වගේම අලිපේරවල විටමින් K, විටමින් E සහ විටමින් C වැනි පෝෂකද තියෙනවා. ඒ නිසා අලිපේර කියන්නේ රසය විතරක් තියෙන පළතුරක් නෙවෙයි. පෝෂ්‍යදායී ආහාරයක්. අලිපේර කපලා ටික වෙලාවක් තියද්දි දුබුරු වෙන්නේ ඇයි? ඒක ඔයා අනිවාර්යයෙන්ම දැකලා ඇති. අලිපේරයක් කපලා ටික වෙලාවක් එළියේ තිබ්බහම එහි මතු පිට දුබුරු පාටට හැරෙනවා. ඒකට හේතුව තමයි අලිපේර මතු පිට වාතයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් එහි වර්ණය වෙනස් වෙනවා. ඒ නිසා අලිපේර කපලා වැඩි වෙලාවක් තියාගන්නව නම් ලෙමන් යුස ටිකක් මතු පිටට දැමීම වැනි ක්‍රම භාවිතා කරන අය ඉන්නවා. අලිපේර ඉදෙන්නේ ගහෙන් කඩාගත්තට පස්සේ. මේකත් හරිම ඉන්ටරෙස්ටිං ෆැක්ට් එකක්. අලිපේර ගහේ ඉද්දිම සම්පූර්ණයෙන්ම මෘදු වෙලා ඉදෙනව වෙනුවට ගහෙන් කඩාගත්තට පස්සේ ඉදීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ නිසා කඩෙන් ගන්නකොට තද අලිපේරයක් තිබුණොත් ඒක අදම කන්න බැරි වුණාට පුදුම වෙන්න දෙයක් නැහැ. දවස් කිහිපයකින් ඒක මෘදු වෙලා කෑමට සුදුසු වෙන්න පුළුවන්. ලෝකයේ සමහර රටවල අලිපේර භාවිතා කරන්නේ ජූස් එකකට විතරක් නෙවෙයි. සැලඩ් වලට, ටෝස්ට් වලට, සැන්ඩ්විච් වලට වගේ විවිධ ආහාර රෙසිපීස් වලටත් අලිපේර යොදා ගන්නවා. ඉතින් මේ පළතුර පැණි රස ජූස් එකකින් පටන් අරගෙන සේවරි ෆුඩ් එකක් දක්වා භාවිතා කරන්න පුළුවන්. ඒකත් අලිපේර වල තියෙන විශේෂත්වයක්. අලිපේර හොඳ පෝෂණයක් තියෙන ආහාරයක් වුණත් සෞඛ්‍ය සම්පන්නයි කියලා ඕනෑ තරම් කන්න කියන එක හරි නැහැ. අලිපේරවල කැලරීස් සහ මේදේ සාපේක්ෂව වැඩි. ඒ නිසා සුදුසු ප්‍රමාණයකින් අලිපේර කන එක තමයි වැදගත්. ඒ වගේම විශේෂ රෝගී තත්ත්වයක් හෝ ආහාර සීමාවක් තියෙන කෙනෙක් නම් තමන්ගේ වෛද්‍යවරයාගේ හෝ පෝෂණ වේදිකෙකුගේ උපදෙස් අනුව ආහාර තෝරගන්න එක වඩාත් සුදුසුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් ජූස් එකක් හදාගෙන කන මේ අලිපේර ගෙඩිය ඇතුලේ අපි හිතනවට වඩා ගොඩක් දේවල් තියෙනවා. පළතුරක්, ඒ වගේම තමයි හොඳ මේදය, විටමින්, පොටෑසියම්, ඒ වගේම අපූරු ඉදීමේ ක්‍රියාවලියක්. එනිසා ඊළඟ වතාවේ අලිපේර ගෙඩියක් දැක්කම මේක නිකම්ම අලිපේර ගෙඩියක් නෙමෙයිනේ කියලා ඔයාට අනිවාර්යයෙන්ම හිතෙයි. ඔය අලිපේර කන්නේ කොහොමද? කන්න කැමති විදිය මොකක්ද කියලා කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ අපි හැමදාම දකින දේවල් ගැන නොදන්න ගොඩක් දේවල් තියෙනවා. මේ දේවල් දැනගන්න විශ්ම දොරටුව YouTube නාලිකාව දැම්ම subscribe කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.